සුබ දවසක් ළමයි කොහොමද ඔයාලට හොදින් ඉන්නවා කියලා හිතනවා. අද අපි බලමු ඔයාගේ ෆ්‍රී ෆයර් ඇකවුන්ට් එකක් හොරකම් කරන්න කලින් ඇකවුන්ට් එක ආරක්ෂා කරගන්න විදිහ. කොටින්ම කිව්වොත් ඇකවුන්ට් එක බයින්ඩ් කරගන්න හරිම විදිහ. අමතක නොකර විඩියෝ එකට ලයික් එකක් දාන්න. විඩියෝ බලන ගොඩක් අය ලයික් දාන්න නෑ ළමයි. channel එකත් subscribe කරලා යාළුවන්ටත් දැනගන්න share කරලා support එකක් දෙන්න. ඔයාලත් මේක දන්නේ නැත්තං අදම කරගන්න. නැත්තං ඇකවුන්ට් එක නැති වුණාට පස්සේ පසුතැවිලා වැඩක් නෑ. ඕනිම වෙලාවක ඇකවුන්ට් එක රිකවරි කරගන්න පුළුවන් එතකොට. දැන් මන් ඔයාලට පෙන්නන්නම් බයින්ඩ් කරගන්න විදිහ. අද මන් ඔයාලට බයින්ඩ් කරගන්න විදිහ පෙන්නන්නම් ඕනී නිසා මන් අලුත් ඇකවුන්ට් එකක් හදාගත්තා. මොකද මගේ ඇකවුන්ට් එකක් දැනටමත් බයින්ඩ් කරලා තිහෙන්නේ මන්. අන්තිමට ඒකත් පෙන්නන්නම්. මුලින්ම ගේම් එක සෙටිංස් වලට ගියහම තියෙනවා account and basic කියලා එකට යන්න. එකට ගියහම දෙවනියට ඇති බයින්ඩ් කියලා. ඊට පස්සේ බයින්ඩ් කියන එක උඩ එක පාරක් ටච් කරගත්තට පස්සේ මෙතනට දෙන්න ඔයාගේ වැඩ කරන ඉමේල් එකක්. දිලා සෙන්ඩ් කරන්න. ඊට පස්සේ ඉමේල් එකට වෙරිෆයි කෝඩ් එකක් ඇවිත් ඇති එක මෙතනට දෙන්න. දීලා වෙරිෆයි කියන එක ටච් කරාට පස්සේ මෙහෙම වැටෙයි මෙකට ඔයා කැමති පාස්වඩ එකක් දෙන්න. පාස්වඩ එක දෙපාරක් දෙන්න මෙතනට දුන්නා පස්සේ වැඩේ හරි. දවස් 14ක් ඇතුළත ඇකවුන්ට් එක බයින්ඩ් වෙයි. ඉන්නමන් ඔයාලට ඇකවුන්ට් එක බයින්ඩ් වුණාට පස්සේ තියෙන විදිහ පෙන්නන්න. ඒකට මන් මගේ අනිත් ඇකවුන්ට් එකට යනවා. ගිහින් account and basic ඇතුළට ගියාට පස්සේ ඔයාගේ නමට උඩින් කොළපාට ඉරි 3ක් වැටිලා තියෙනම් වැඩේ හරි.
ළමයි චැනල් එකට කමියනිටි ගයිඩ්ලයින් ස්ට්‍රයික් එකක් වැඩුණා. දැන් විඩියෝවලට විමුස් යන්නා වැඩියා. පුළුවන් නම් යාළුවන්ට ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. එහෙනම් ළමයිමන් ගිහින් එන්නම්. අමතක නොකර සබස්ක්‍රයිබ් කරලා විඩියෝ එකට ලයික් එකකුත් දාගෙනම යන්න. තවත් අලුත් විඩියෝ එකකින් සෙට් වෙමු.